අයිබෝන් යුරෝප් හබ් ඉන්ෆෝ හබ් YouTube channel එක ඔබට පාර කියන්නේ යුරෝපයේ සහ ෂෙන්ගන් කලාපයේ පිළිබඳවයි. අද අපි කතා කරන්න යන්නේ යුරෝපයේ ඉතාමත් වැදගත් travel system එකක් වන ෂෙන්ගන් රටවල් ගැනයි. ඔබ යුරෝප් යන්න හිතන කෙනෙක් නම් job, study, travel හෝ business සඳහා ඔබට මේ තොරතුරු ඉතාමත් අවශ්‍යයි කියලා මම හිතනවා. හරි, ෂෙන්ගන් කියන්නේ මොකක්ද? ෂෙන්ගන් කියන්නේ යුරෝපයේ රටවල් කිහිපයක් එකතු වෙලා හදපු ඇග්‍රීමන්ට් එකක්. මේ ඇග්‍රීමන්ට් එක නිසා එක් ෂෙන්ගන් රටකට වීසා එකක් ගත්තොත් වෙන ඕනම ෂෙන්ගන් රටකට බෝඩර් චෙක් නැතුව ෆ්‍රී ට්‍රැවල් කරන්න ඔයාට නිදහස අවස්ථාව තියෙනවා. ෂෙන්ගන් රටවල් කොච්චර තියෙනවද? ඔව්, දැනට ෂෙන්ගන් රටවල් 27ක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන රටවල් කිහිපයක් මම ඔයාලට කියන්නම්. ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඕස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, පෝලන්තය. ෂෙන්ගන් වීසා එකෙන් ලැබෙන වාසි රටවල් කිහිපයකට එක වීසා එකක්. බෝඩර් චෙක් නැති ට්‍රැවල්, ටුවරිසම්, බිස්නස්, ෆැමිලි විසිට් සඳහා ඉතාමත් පහසුයි. යුරෝප් ට්‍රැවල් කොස්ට් එක and time එක මේකෙන් අට ගොඩක් සේව් වෙනවා. ෂෙන්ගන් වීසා එකකින් දින 180ක් ඇතුළත දවස් 90ක් ඔයාට ඕනම රටක ට්‍රැවල් කරන්න රැඳී සිටින්න පුළුවන්. ඔව්, ජොබ් and බිස්නස් වලට ෂෙන්ගන් වැදගත් වෙන්නේ ඇයි? warehouse job, hotel, restaurant job, seasonal jobs, business and meeting, trade fair. මේ ඕනම දෙයකට එක රටක ජොබ් එකක් කරන ගමන් වීකෙන්ඩ් වල වෙන රටවල් විසිට් කරන්න පුළුවන්. ඔය ජොබ් වලට ඔයාට අවබෝධයක් ගන්න පුළුවන්. මේක තමයි very important එක. ඔය වැදගත්ම දේ දැනගන්න ඕන මේ ෂෙන්ගන් වීසා එකක් කියන්නේ permanent ජොබ් වීසා එකක් නන් නෙමෙයි. ඔයාට මේ මාස 3ක් ඇතුළත ඒ රටේ විසිට් කරන්න පමණයි පුළුවන්. ඒක ජොබ් එකක් කරන්න කිසිම නීතිමය පැත්තෙන් ඉඩක් ඔයාට ඇත්තේ නැහැ. මේක ඔයා අවභාවිතා කළොත් ඔයා බෑක් ලිස්ට් වෙන්න පුළුවන්. රටෙන් පිටුවහල් කරන්න පුළුවන්. ඉලීගල් වර්ක් කළොත් ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙනවා. always follow කරන්න ඕන කන්ඩිෂන් තමයි වීසා කන්ඩිෂන් ඒ EU countries වල. ඒ කියන්නේ ෂෙන්ගන් කලාපයේ තියෙන එකම නීතියක්, එකම නීති පද්ධතියක්, එකම මුදල් භාවිතයක් තියෙන්නේ. ඔයා ඒක follow කරන්න ඕන. UK කියන රට දැනට ෂෙන්ගන් කලාපෙන් යාලා ඉවත් වෙලා තියෙන්නේ. ඒ නිසා UK කියන්නේ ෂෙන්ගන් කලාපේ රටක් නෙවෙයි. ඉතින් මේවත් වා ඇත්තටම හිතේ තියාගන්න ඕන. ෂෙන්ගන් සිස්ටම් එක නිසා යුරෝප් ට්‍රැවල් අද ඉතාමත් පහසුයි. ඒ වගේම කොස්ට් එක අඩුයි. ඒ වගේම විවිධත්වයක් තියෙනවා. ඔයාට මේ රටවල් 27 කියන්නේ ක්ලයිමේට් කීපයක් තියෙනවා. ඉතාමත් වැදගත්. ඉතින් ඔයා ජොබ් එකක් කරන්න, ඔයා ස්ටඩි කරන්න, ඔයා නිවැරදි ලෙස ජොබ් එකක් කරන්න යනවා නම් ඔයා ස්පොන්සර් කෙනෙක් ගන්න, ස්පොන්සර් හොයාගන්න විදිය සහ මේ රටවල් වල තියෙන ලීගල් තත්ත්ව, ඔයාට ජොබ් එකක්, බිස්නස් එකක් ඕපන් කරන්නේ කොහොමද? ඒවට අවශ්‍ය කරන සහතික. ඔයා මේ රටකට එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද? ඒවට අවශ්‍ය කරන සහතික. සියලුම දේවල් අපේ channel එක තුලින් ඔයාට තාමත් ඉක්මනට ගන්න පුළුවන්. අවශ්‍ය නම් මැසේජ් එකක් දාන්නවට අවශ්‍ය කරන දේ අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉතා ඉක්මනින් එක ගෙන එන්න බැඳී සිටිනවා. ඉතින් අපිව follow කරලා තියාගන්න. අපේ channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. දිගටම මේ වීඩියෝ වලට මම දාන්නේ මේ රටවල් පිළිබඳ ඉතාමත් අවබෝධයක් අපිට තියෙනවා. ඒවා හරි විදිහට නීත්‍යානුකූලව ඔයාලට දැනගන්න පුළුවන් අපි හරහා. ඉතින් එකින් එකට දැන් රොමේනියාව කියන රට මේ ෂෙන්ගන් එකට ළඟදී එකතු වෙලා තියෙනවා. රොමේනියාවේ ජොබ් පිළිබඳ ඒවා ගන්න පිළිබඳ ඒ සියලුම දේවල් අපි ඉතාමත් නීත්‍යානුකූලව මේ channel එකෙන් කතා කරමු. හරි. අපි ඊළඟ පාත් එක තමයි බලන්න යන්නේ ෂෙන්ගන් කලාපයේ එක රටක් අරගෙන අපි කතා කරමු ඒ රටේ විස්තර පිළිබඳව. ඔව්.